Hai, කොහමද යාළුවනේ? මොකද වෙන්නේ? සුවෙන් සතුටෙන් සනීපෙන් ඉන්නවද? අල්ලුගේ තිබ්බනම් සොප්පේ තිබ්බා මිනිස්සු නිදහසේ ජීවත් වෙනවා බං එහෙනම්. හරි. ඒවා මේ ඕනේ. තාම ගල් යුගයේ ඉන්න මිනිස්සු මේකේ ඉන්නවා. මන්ද මාර්ගයේ ගොබ්බ ගොබිලුට තාම මේකේ ඉන්නවා. එංගේ වීඩියෝ ටික බලමු යවල්ලා. යවල්ලා වීඩියෝ ටික බලමු යා. මජල්ලා. කුලකන ඔය සබ්ස්ක්‍රයිබ් බටන් එක ඕපල්ලා බං. subscribe button ඔබලා support එකක් දී බලලා ඉතින්. අයිනෙට දාගෙන ඉස්සුට පාර subscribe කියලා ඉතින් ඉස්සකුරයි යුවර හෙද්දී. ඒක ඕපල්ලා බං. මට අද මේ කැම හදන්න ලොකු වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මම හදාගත්ත ගාලෙත් හදාගත්තා. ඊළඟට සුදු බාත්, තක්කාලි සම්බෝල, ඊට පස්සේ සොසේජ් තියෙනවා, ඊට පස්සේ බිත්තර තියෙනවා. මේක තාම උණුයි මේ. දැන් උඹලා හිතන්නේ මේ මන්ද මානසික ගොබ්බ බැල්ලි මේක මේ කණ එක පෙන්නනවා කියලාද? නෑ බං. ඒ අර වැලගෙඩි දෙක පෙන්නන්න try කරන්නේ. මන්ද මානසික ගොබ්බියක්. ඒක මේ අපිට මේ බලපංකෝ මම බොරුද කියන්නේ කියලා අර වැලගෙඩි දෙකෙන් භාගයක් එළිය දාගෙන ඕක නෙවෙයි දෙපෙන්නන්න නැතිව ගොබ්බ වැල්ලි. එක ආයත හිනගෙනල්ලා දුක තාලුව කොහෙද ගිහිල්ලා රැතට ගිහින වෙල්ලා ඔබ ඔබද මගේ හිතෙල්ලා ආදරේ පේගියක් තියලා මගේ හිතන බොරකම් කරලා අද නොකිය ආයත බැවිල්ලා මගේ හිනෙත් ඔබගේ දෙහිල් මේ අරකේ අඩිත් එක මචං. අරකි බාගෙට එළිය දාලා වෙන්නවා. හරිද? මේකේ හොලවලා පෙට දෙකම එකයි. යකෝ තොපිට ඕවා දීලා තියෙන්නේ බාගෙට එළියේ දාලා වටේ පෙන්නන්නවත්. මට මෙහෙම අහවල් එකක් තියෙනවා කියලා හොලවලා පෙන්නන්නවත් නෙවෙයි. තොපි කවදා හරි අම්මා කෙනෙක් වෙච්ච දවසට කිරි දෙන්න. හරිද? ඒක තමයි ප්‍රධාන දේ. ඒක මතර ඒකවර රෝගෙන් වැඩ ගන්න. අපලට පොඩි පොඩි වැඩ තියෙනවා ඉතින්. ඒක නෙයි. රංගිනි මුතු ගැට අද නෑ මට කඳුලේ දුක ඉවසා මවද තනියුනේ හදවත ගොළුනේ ගැහණුන් චපල නිසා ඕ මම තනි වෙන්නම් ඔබ නම් එපා ආය හමු වෙන්නම් ආය තනි වෙන්නම් ඔබ නම් එපා. තොට මිනිහෙක් නැද්ද? මම අවංගව මහන්. තොට මිනිහෙක් නැද්ද? උඹට තියෙන ඔය අමාරු වරින්න උඹේ මිනිහට බෑ. අරින් කිව්වද? එතනි මම කළ දෙන්නේ. කියපිය. තොර මේ ලංකාවේ උන් මදි නම් කියපිය. තෝ ගිහින් දාලා අප්‍රිකාවේ වල්ලූරෙකුට. නාගේ පඩංගුවගේ කහම්බිලා ගෑවිලාද කොහෙද බං? අක්කගේ මිනිහා දාලා ගිහින් දක්කව අක්කා තනියම සුවන් වෙන්නේ නේද නේද කොහෙද? එන්නේ දෙයක් කාමරයකට වෙලා හොරෙන් කරගන්කෝ. මේ අටකගා මොනවද කොතෝ සමාජෙට පෙන්වන්න හදන්නේ? සමාජේ ඛණ්ඩ එපා වේසා බැල්ලියනේ. පාන්දර 5 වුණාට ඩේටා නැහැ. හැබැයි දැන් මම කියන්නේ මම කිසිම කෙනෙක්ට කමෙන්ට් එකක් දාන්න මොකද මම කියවන මොලේන්ටි අම්නසික කොටස් කොට බෙදලා ලියලා තියෙන එකයි. එතකොට ඒ පවුල් කවුද කියලා නම් වලින් සාමාන්‍ය විදිහට කිව්වා. මේ වගේ තමයි ඒතර. ඉතින් මගේ ඉතින් මම කියන්නේ මම රන්වන් අහසක් හදනවා. හදනවා ඉතින් ඇස්ස පෑවුවා වගේම ඉරහඳ හැමදේම වගේම මම කරන්න බැරි කමන්නේ මගේ ගෙනි පාට හේතුන ඉතින් මම ඒක නට මේ කියන ඒ විදිහෙන් කියන්න දෙනවා හැබැයි කවුරු නෙමෙයි මේ ඉන්නේ මම නිසා හැම කවදාවත් ඒක වෙන කෙනෙක් කොහොමද ඉන්නේ මම
yes දෙක එතකොට මේ මම එතකොට මේ දේවල් තින් රූප ඒ වගේ රන්වන් හසක් හැමදාම මොන රතරන් හීනේ ආ දුදුවේ රතරන් ආදරේ රතරන් ජීවිතේ මට කලාව දැන් හරිනේ එහෙමද මේ දැසට බරවි දැසක හිරවි එක්මුණු තිසාරුන් ඉසාරු දරිස් දෙකි ආදරවීනා සතු සරරාවෙන් මත්තුණු කොල්ලා මත්තුන කවුලා සිත්සෙල නෑවලු මත්තුන කවුලා සිත්ලෙස නෑවලු තිල්රේ දද්දාගනින් ගත්තා මේ තිල්රේ දද්දාන බඩක් භාවනා කරව වයසට කපුරු සුලන් රොදේ පිරුවට හැදලා පඩුරු දෝත දරා දේවයාතිකා යාදිය කර දෙන්න දින් කම්පිත වීදිවනෙත් නැසිලා අඩතිර හැර බලනු මැනේ දෙවොල හිස් වෙලා අකුල පාලා තියෙන නරල බලන්න කියන්නේ නුබිමේ කහදිය ඉසලා අහදිය වලු පිටවුම් තටු සිරස රංකාවලට කීයද කාලේ දෝසනි වාලන්න යාදි අක්කගේ ධනිය කායෙන් පල්ලා තියෙන කඩතිරි අරලා බලන්නලු දෙවොල හිස් වෙලාලු තියෙන්නේ අක්කගේ දෙවොල හිස් වෙලාලු කාට හරි එන්නලු අක්කගේ දෙවොල පුරවන්න මම හිතන්නේ ඒකේ දෙවොලක්ම හොයාගන්න පුළුවන් වෙයි කියලා ඉස්සර අපි පැදුව වාහන දැන් වෙනවුම් පැද්දට තාමත් අපිට හෙඩ්ලයිට් ගන්නවා හෙඩ්ලයිට් නෙවෙයි බා ෆෝක් ලයිට් අර ප්ලෑසර් ගැව්වා මගේ නම් පිරිමිකම නැති නේ ඔය වගේ උන් ඉස්සර කාගේ හරි පිරිමිකම නැගිටිව කරන් ඔය වගේ එකක් ඉස්සර ඕකෙන් පැත්තාපා සුන්දර පෙම්ලොවේ ඇසසලයිදෝ යෞවන පෙම්වතුන් මුලා කරයි යවුවන පෙම්වතු මේ නගි ගෑනිට යෞවන පෙම්වතුන් මුලා කරයිදෝ තරහදලා අඳුරෙන් කලා වරුවක් ගෙරිනා කියා නොතනිලා කොහි තයි කියා අන්තිමට අනිවෙනා මල්කම් දින්නම් දෙන්කි ගයන්නම් ආදරේ ආදරේ මන් පුරතල් විදින්නම් දුරුලේ නිදන්නම් ආදරේ ආදරේ මන් කවුද කොමෙත් අනි පොන්නේ තනනේ तेरे इश्क की दीवार ने सर पे जल के बोले तूने क्या किया है क्या हुआ दिल की बनी डोले दिल की बनी डोले दिल की बनी डोले दिल की මම මොකෝ කියන්නේ නෑ බා මොකෝ කියන්නේ මුංගේ මිනිසු නැද්ද බං ගෙවල් වල නාකිවිසේ එහෙටත් උඩින් කියනවන් තා මොනා කියන්නද බා බලපන් ඔබගේ ළඟ රැඳී ගෙවුණු ජීවිතේ මනසේම මට වටිනවා ඔහුගේ ලෝකයේ පතුව ආදරේ හිමි වෙන්න සුබ පතනවා බලන් කරගෙන සුන්දර ඉර බැස යනකොට සිල් අරගෙන පහළුවේ මේ ගෑණි ගැන කතා කරන්න ඕනේ ඒකම කතා දන්නවද අතරන් කොල්ලෙනි මේ ගෑණින් අහලකින්වත් යන්න එපා ඒ තරම් මත කිපිලින්නේ තොපිය මරාගෙන කයි බලපන් නැද්ද කියලා මේකී ඇස් දෙකයි මූණයි දිහා කොල්ලන්ව මරාගෙන කන තැන ඉන්නේ මේක දැන් ඉන්න ඔයා ළඟ අස්සන පොඩි තොල්පියක මතුරුවන බබකි මම සිල් අරගෙන බගෙට ඉන්න ඔයා ළඟ ඕන මට ආලෙන් බෙල්ලෙන්න බොම රාගින්න නිදහම තප්පරයම ලං කරගෙන ඉන්න ඔයා මට කල්පයක් වත්තව ඕන මගේ හදේ ආවේ නුඹ මගේ දෙයන්නාගේ ඉඳ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ
අයින් ගරෝලා කියනවා ගරෝලා. අයියෝ යකෝ යට වෙයි. යට වෙයි අයියලා. මටද නොබේ මధుරිත විදියේ දෙරළතනේ ඇයි තුසරල්ම විතග වෙනේ සමසිසිලයි මාසිත පතන සුවේ අලකිලිකිලි බල බල සියත මතාවක් උතවත ලියනා ප්‍රේම කතාවක් ඇතසන් තේනු බදලතාරි ආවෙනා නොයිනාගේ දුකතා අක්කලා දඟලට කොල්ල මම අක්කගේ මාකුදුන්න මම හරි ආස. දාර සීත හේත අක්ක දඟ දාර. तारे फूल शबनम तुमसे මේ හැමෝටම බඩුවක් පෙන්නන්න ඕනේ. අනේ වලිටාගේ පෙන්නන්න එපා දෙයියෝ. අනේ අක්කේ වලිටම් පෙන්නන්න නම් එපා. අයියෝ එපා. Look at that. Look at you. ඇතියන්දා මම වුණා කළු යක්ෂ පූසෙත් පෙන්නලා බුදු අම්මා. බය වුණ බය වෙවිල්ලට ආයෙනම් කතා කරගන්නවත් බෑ මචං. ඇති. හැමෝටම ජය වේවා. අතුරෙන් හිටපල්ලා. සබ්ස්ක්‍රයිබ් කරන්න පළයල්ලා. ලයික් කරපල්ලා. කමෙන්ට් එක දාන්න අවශ්‍ය කරන්න එපා. එලා අපි ගියා. බයි.